අම්මට ඉතින් කොහොමද ඊට පස්සේ ඔබ දැන් දාවේ ඔව් සර් ආවෙ නැද්ද මන් තාම අඩේ ඔය මම වෙලාවකට වැඩ ගන්න ගමන් අපි විතරයි මම නිකාස් එකේ ඒක ඇත්තද අර වර්ගෙත් එක මල් කඩනවා වගේ නේද තමයි අප්පා මාත් බැලුවේ පාඩාව ඔබට අතෝ මාරකේ එක නෙමෙයි මට සින්තර නෑ එනකට පස්සේ වෙනවා සරුත් වෙනවා නේ අයිබෝන් පුතේ අයිබෝන් සර් මේ මේවනේ පන්ති ආධාර කරගත්ත මම ගිහින් එන්න සර් ආයිත් ගමන් අය දෙනවා කරේ හම්බරේ හරි සර් හරි හරි තොරයා හරි සර් හරි තමයි ඉතින් අද ලෝක ළමා දිනේ ඉතින් ඔයගොල්ලෝ ඔක්කොම හොඳින් සතුටින් ඉන්නවනේ ඔව් සර් මන්න නෑ සර් yes අලුත් ළමයෙකුත් ඇවිල්ලා ඔය ක්ලාස් එකට ඔව් සර් ඉතින් ඔය පුතාගේ නම මොකද්ද නැකු සර් ඔය පුතා ගෙවල් කොහෙද හොරොප්පානි හොරවතානේ හොඳයි පුතේ එහෙනම් වාඩි වෙන්න හැමෝම අඩේ ඒ සර් සර් මත් යන්නද උඹයි ඵලයන් අය ජෝක් කරනවා වගේ සර්ලාට හරි සර් යනවා ආයි කරන්නේ ඉතින් පුතේ මොකද මොකද කරන්නේ මෙහෙවනේ මෙහෙවනේ පරය නේ නගිරම ආව් අනේ සර් දරගම ඇයිද දලගත්තේ මොකද මොකද ගනිමන් අයියා අනේ අයියෝ ළමයි ඔයාලට සිංහල තේරෙන්නේ නැද්ද ඔයාලගේ දෙමාපිය ගොඩක් දුක් මානසිකව හම්බ කරලා තමයි මේ ක්ලාස් වල එවන්නේ මොකද ආවා හරිද ඉතින් ළමයි මේවා දේවල් කරන්න එපා අනේ සර් තමයි නෑ කරන්නේ නෑ මම ඔක විසි කරලා එන්නද උඹින්දා sorry කියන හරියනවද කරන්න කරන්නේ මේ වගේ ළමයි මේ වගේ දේවල් කරන්න එපා මොකද ඔයාලගේ දෙමාපියෝ ගොඩක් දුක් මානසිකව හම්බ කරලා තමයි මේ ක්ලාස් වල එවන්නේ ඉතින් මේ වගේ ජරා වැඩ කරන්න එපා ළමයි මේ ටූල් කියන ඇත්තට විසම අත්‍රාවිය ඉතින් තේරුම් ගන්න උඹ වාඩිය මේ වාඩිය උඹයි මේ දේවල් කරනවා අනේ නෑ සර් ආයෙ කරන්නේ අනේ නෑ ඉන්න වාඩිය හරි යනවා හරි හරි යනවා නෑ මගේ විසිකන්න ඉතින් ළමයි මේ අහන්න මේ වගේ ජරා වැඩ කරන්න එපා මේ ක්ලාස් යන්නේ මෙතන ගෑනු ළමෙක් ඉන්නවා ඉතින් මිනිස්සු ඉන්නවා මේ ළමයි කියන්නකෝ දැන් මොකද තත්ත්වේ අදින් පස්සේ කවුරුත් වැඩි කරන්න බෑ තේරුණාද සර් ඔව් කියන්න ළමයි ලෝක ළමා දිනේ අද ලෝක ළමා දිනේනේ ඉතින් අද මොකද කරන්නේ අද එනවා ගන්නන්නේ නැහැ කට්ටියට ලෝක ළමා ඉතින් ළමයි අද මොකද අපි ලෝක ළමා දින දවසේ කරන්නේ සින්දුවා මම ඉතල කියන්න ඕනේ කොහෙන්ද ඉතල කියන්නේ ඔය ළමයි නැගිරින්න ඉතින් ඔය ළමයි දැන් සින්දුවක් කියන්න බලන්න යන්න ඕනේ ඔව් කියන්න ඕනේ අපි ඒ විදිහට කරමු අපි පරණක් වෙන්නේ අපි පරණයි නෑ එහෙම නෙමෙයි මේ එහෙනම් මේ ළමයිගේ අදහසට අපි වැඩේ කරමු එහෙනම් හෙට දවසේ අපි අනාථ ළමා නිවාසයට ගිහිල්ලා තමයි සද්ද කරන්නේ එහෙනම් හෙට දවසේ අපි අනාථ ළමා නිවාසයට ගිහිල්ලා එහෙනම් මොකක්ද දාන්නද දෙමු ළමා දිනේනේ එහෙනම් එතකොට අපි ඒක කොහමද මේ arrange කරන්නේ හෙට උදේ අපි එහෙනම් හෙට යන් මේ අනාථ ළමා නිවාසයට ගිහිල්ලා අපි දාන්නද දෙමු හරි මේකයි පුතේ මගේ වාහනේ මේ ඔක්කොටම යන්න ඉඩ මදි ඒස් අපි යන් බස් එකක් කතා කරගෙන බස් එකක් ඕනේ නැහැ දැන් එකක් තියෙනවා මම අරන් ඉන්න වෙන්නේ මම අරන් ඉන්න මම මේ පුතේ ළමයි මාමයි වැන්නේ තියනවද මේ එරන් ඔය පුතා එන තෙල් ගහගෙන එහෙම එන්න මේ එනම් හෙට ට්‍රිප් එක යන්න හරිද එන පුතා එන හෙට මේ දැන් තව එකක් තියෙනවා ඔව් කියන්න අපිට එකක් තියෙන මොන හරි අරන් දෙනවා නම් අපි මොකද කරන්නේ අපි කට්ටිය බජට් එක කීයද බජට් එක රුපියල් 5000ක් වගේ දාලා අපි කට්ටිය arrange කරමු අනිවාර්යෙන් ඒ කියන්නේ එක්කෙනෙක්ට 5000ක් නේද ඔව් එක්කෙන්න 5000 ඔය පුතා ඔය අනම්මන ගංජා ගහනේ සල්ලි තියනවා නම් ඒවත් එකතු කරලා ගේන්න ඔය පුතා එහෙම අනම්මන සූදියම ගහනවානේ එහෙනම් පුතේ හෙට එහෙනම් ආයේ මාමයි වෑන් එක අපි arrange කරගෙන එන කට්ටියම යන් හරි එහෙනම් ළමයි හැමෝම නැගිටින්නකෝ
එහෙනම් ආයිබෝ පුතේ. උඹ නම් හැදෙන එක නන්නේ දෙන්නේ උඹට. එහෙනම් ළමයි හැමෝම පරිස්සමින් ගෙදර යන්න. එහෙනම් අද ලෝක ළමයි දින දවසේ හැමෝම සතුටින් පරිස්සමින් ගෙදර ගිහලා සතුටින් ඉන්න. හරි පුතේ. එහෙනම් පුස්තරණයි. හරි. පුස්තරණයි පුතේ. පුස්තරණයි. පුස්තරණයි මයි පුතානේ. පුස්තරණයි. අයව දඟ කරනවා නේ. හරි. කරේට වෙනවා යන්න මට. ඔය ළමයා තූල් එහෙම පාවිච්චි කරන්න එපා. මොකද දන්නවද තේරෙනවනේ. තමන්ගේ දේමාපිය බොහොම අමාරුවෙන් ජීවත් වෙන්න තේරුණාද? හරි එහෙනම් පරිස්සම් වෙන්න පුතේ. හරි හොඳට ඉගෙන ගන්න. හරි.